ඔය මම ඒක පන්සලක හිටියා මම පන්සලේ නම කියන්නේ පල්හැ ශාලාවේ දැන් කටින පින්කම ගැන කතාව. මෙන්න બોලේ කටින වෙන්දේසි වෙන්න පටන් ගත්තා. අර තියෙන ඔය ලයිස්තුවක් කියාගෙන ගිහිල්ලා එක මිනිස්සෙක් නැගිටලා කිව්වා. ඒක අලියෙක් තමයි ගේනවා කිව්වේ. කටිනේ වඩම්මන්න. තව එකෙක් නැගිටලා කිව්වා මං කතරගම වාසනා ගේනවා කියලා. මොකේද? වෙන පොකරේ කටිනෙට. මං එහෙම එතන හිටියන. සිවුර තම්බල කණ්ඩ කියන ඔච්චරටම දරන්න බැයින. වස් කාලය තුල අධිෂ්ඨාන ශීලීවෙන්ට භික්ෂුන් වහන්සේලාට හොඳට උපස්ථාන කරන්න. හැබැයි උපස්ථාන කරනවා කියලා පොඩි හාරලගේ අදකුද එහෙම හොයන්න පටන් ගන්න එපා. මෙහෙනම් එහෙම නැතුව ඇති. හාමුදුරුවෝ උදේට කෑවද දවල්ට කෑවද? හාමුදුරුවන්ගේ අම්මට තාත්තට මොකද? පොඩි හාමුදුරුවන්ට මොකද? ඔව්ව හොයන්න. පන්සලේ මොකක් හරි වුණහම ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. අර දුක සැප හොයන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔය හාමුදුරුවෝ කරන අප්‍රමාණ කැපකිරීමට සාධාරණයක් කරන්න. ප්‍රතිපත්ති ගරුක වෙන්න. කටින ඉවර වෙනකන් මගේ කටින් අකුසලයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. එහෙමයි පින්කම් කරන්න. සල්ලිත් එක්ක පින්කම් කරන්න පුළුවන්. සල්ලිත් එක්ක මේ ගනුදෙනුව. අර ඒක සාටක බමුණයි කතාව දන්නවනේ. ඔය මල්ලිකා දේවිය මුල් වෙලා ඔය මහ දන් දෙනවනේ. අසදෘශ මහදාන එහෙම දෙනවනේ. ඒක සාටක බමුණටයි බැමිණටයි තිබ්බේ එකම සලුවයි. දෙන්නට මේක පාර එළියට යන්න පුළුවන්. එක්කෙනයි යන්න. අර කරේ තිබ්බ එක දුන්නනේ බමුණ බුදුහාරොන්ගෙන් බණ අහලා. එළියට පැනලා කෑ ගැහුවා. මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා අසදෘශ මහදානෙට හපන්. පැහැදිලිද සිතුවිල්ලේ තියෙන බලවත්කම. ඒ හින්දා ලෝකෙට පේන්න කොරන්න යන්න එපා. මේකත් කියලම ඉන්නම්. මට හොඳටම විශ්වාසයි අය නම් බණවලට කියන්නේ. ඔය අටපිරිකර පූජා කරනව නේද? ඔය රැල්ලට කොරන්න එපා ඕවා. දැන් ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? 2000ට වැඩිනේ. හාඳුරුවන්ට තට්ටුවක් දාලා අටපිරිකරේ ගන්න කීයද? මේ කීයද යන්නේ? නෑ 3000ද? ඔය බොරු වැඩ. හොඳටම දන්නවනේ ඔක ඇති දෙයක් නෑ කියලානේ. පිගානක් කීයද දැන්? 500ද නෑනේ. ඊට වැඩිනේ. දැන් සිවුරක් කීයද හාමුදුරුවෝ ඇඳගෙන ඉන්නේ? කොහොමද කට්ටලේ 15000ක් විතර වෙනවා. 8ක් කොහොමද 3000ට ගන්න? දන්නවා ඒක වැඩක් නෑ කියලා. අටපිරිකර 90ක් කැඩුවා මම. කීයක් හොඳට තියෙන්නද? අටපිරිකර 8යි. ඉතුරු සේරම කාඩ්බෝඩ් කෑලි පොලිතින් රෙදි කෑලි ඔතලා දාලා. එහින්දා නිකන් ඔය හොඳ පිරිකරක් පූජා කරගන්න. 30-40000ක් වෙයි.
මරෙන්ඩ කලින් හොඳ එකක් පූජා කරන්න. ඔය සුකුරුත්තන් වැඩනම් කරන්න එපා. ඔය විවිධ දේවල් කරලා අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට පූජා. පැහැදිලිනේ මම මේ අහිතක් එහෙම හිතන්න එපා. ඒ වගේ උත්තරීතර පූජාව දවැත්තුගේ හාමුදුරුවනේ ඉතින් සල්ලි නැත්තම් මොකද කරන්නේ? සල්ලි නෑ කියලා අර පූජාව බාල්දු කරන්න ඕනද? බොරු කරන්න ඕනද? කටින පින්කමකට ගියාට පස්සේ එක කිරියත්ත කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා කෙළවරේ ඉඳන් පූජා කරගෙන එනවා. මේක හරි වැදගත් අපේ අම්මලාට තාත්තලාට අර ගේන හැම එකක්ම ලොකු හාමුදුරුවන්ගේ පාත්‍රයට ඔබන්න බලනවා නේද? ඒ කියන්නේ අනනේ අර පොඩි හාරලට විත්තියක්වත් නැහැ. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. එහෙම දන් දෙන්න එපා. මහා සංඝරත්නයට කියලා හිතාගෙන දෙන්න. අර තාත්තගෙන් මං ඇහුවා මොකද ඒ කරේ කියලා. සිද්ධාලේප කුප්පි 4ක් කෙළවරේ ඉඳන් පොඩි හාමුදුරු 4 දෙනාට දීලා වැඳලා ගියා. ඊට පස්සේ මට කියනවා තිබ්බේ රුපියල් 200යි. මට හරි දුක හිතුණා. සිද්ධාලේප කුප්පි 4ක් ගත්තා. අරුන්දට සමහන් පැකට් එකක් ගේන්න කිව්වා. කාටද? බිරිඳට. ඒක අරගෙන සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන පූජා කරලා දැන් යනවලු. බලන්නේ මිනිස්සුන්ගේ හිත. එහෙම නෙමෙයිද අපි වෙන්න ඕනේ. තියෙන දේ හොඳම එක ගන්න. සිද්ධාලේප කොට ගහන්න කියනවනේ මේ පන්සල් වල ගෙනල්ලා මේ හොඳේ. ආය වැඩේ දන් ගෙනේ පගෝදි පිටින් සිද්ධාලේප. තියෙන එකෙන් හොඳම එක ගන්න. දෙන්න පුළුවන්. තරාතිරම නොබලා මහා සංඝරත්නයට දෙනවා කියන හැඟීමෙන් දෙන්න. ඒ හැඟීම ඒ සිතුවිල්ල හරි වැදගත්. එතනදී තමයි පව පින තීරණය වෙන්නේ. දැන් තේරුම් ගන්න. සල්ලිත් එක්ක මේක කරන්න බෑ. හදවතේ ඇති වෙන අප්‍රමාණ හැඟීම සද්ධාව මත තමයි ඔය පින් කුසල් කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සියලු දෙනාට හෙට ඉඳන් ඔය සිතින් ඔය කයින් ඔය වචනෙන් එකදු අකුසලයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අයත් කියනවා මේක ඉතින් කරන්න ඕන හොඳේ. බොහෝම ඕනෑකමින් කියන්න. මොකද පින්නතුනේ බණ බාරගන්නේ නෑ දැන්. ඇයි ලබන අවුරුද්දටම බණ බාරන් ඉන්නේ. ලබන අවුරුද්දටම දැන් සති දෙකකට විතර කලින් අප්‍රේල් වෙනකන් විතරයි තිබ්බේ. 2026 අවුරුද්දටම බණ. මෙච්චර ඕනෑකමින් මේ කටයුත්ත කරන්නේ ඇයි? කවදා හරි අපිට සිල් ගන්න භාවනා කරන්න සුදුසු පරිසරයක් ඕන. මොකක්ද ඒක? මිනිස්සු ගැන ආදරය කරන්න ඕන. අර හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බනින්න එපා කාටවත්. අපිට බැන්නට අපි මොකද කරන්න ඕන? බනින්න එපා. කුණු හරපයක් කියලා කිසි කෙනෙකුට කතා කරන්න එපා.
1000ක් වැරදි කරපු වැරදිකාරයෝ ඔය හිත්වල දැනටමත් ඇති. අපි මොනා කරන්නද පින්නත්නි ඇත්තන්ගේ තියෙන අසත්පුරුෂකමට? අපි මොනා කරන්නද ඇත්තන්ගේ තියෙන කෙලෙහි ගුණ නොදන්නකමට? ඔය ඇත්තෝ අසත්පුරුෂව වෙන්න එපා. වැරදිකාරයෝ වෙන්න එපා. සිතින් කයින් වචනයෙන් එක දුස්සිතුවිල්ලක්වත් කිලිටි කරගන්න එපා. අනුන්ට වරදිනකොට hina වෙන්න එපා. විශේෂයෙන් මතක තියාගන්න. අර කී දෙනෙක් බලාගෙන ඉන්නවද වරදිනකොට hina වෙන්න? හරි කරුණාවෙන් බලන්න. හිතේ ඇති වෙන්න ඕනේ අර අනේ පව් කියන හැඟීම. වරදින්නේ කාටද? මිනිස්සුන්ටමනේ. හෙට අපිට වරදින්න පුළුවන්. හෙට අපිට නැති වෙන්න පුළුවන්. හෙට අපි අසරණ වෙන්න පුළුවන්. හෙට අපි තනි වෙන්න පුළුවන්. අනුන්ට hina වෙන්න එපා. අනුන්ට සමච්චල් කරන්න එපා. දෙන්න පුළුවන් අල්ලතුරු වීදුරුවක තරමින් දෙයක්වත් තියෙනවා නම් දෙන්න. හොඳට උදව් කරන්න. හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. ගෙදර අම්මයි තාත්තයි දරුවයි මම මේ තරුණයන්ට කියන්නේ. රෑ 10-11 වෙනකම් තැන් වල ලගින්න එපා. ගෙදර එන්න. මොකටද? අම්මා තාත්තා එක්ක බත් කන්න. අපිට කලින් දෙමව්පියෝ මැරෙයි. දෙමව්පියොන්ට කලින් අපි මැරෙයි. එකට ගෙදර බත් කන්නකො. මහ දේවල් නෙමෙයි. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බත් ටික කනකොට තියෙන සැනසීම, තියෙන සතුට දරුවන්ට තව යෝජනාවක් තියෙනවා. තරුණ මහත්තුරුන්ට මං කියන්නේ බත් කනකොට බිරිඳටයි දෙමව්පියොන්ටයි දරුවන්ටයි බැරි වෙයිද බත් කටවත් කවා ගන්න? කවන්න. අය කවදාවත් ඒ ගෙදර කුණුහරුපයක් කියයිද? කවදාවත් හිතක් රිදෙන්න වචනයක් කියයිද? ගෙදර ඉන්නකොට අනෙකගේ ಗುಣ කියන්න, අනෙකගේ හොඳ කියන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න, හැම එකක්ම නැති වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. මනසින් අතාරින්න පුරුදු වෙන්න. මනසින් අතාරින්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.